අයිබෝවන් යාළුවනේ අප්ඩේට් පොඩ්ඩා YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ ගේන වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අපි පාවිච්චි කරන Android phone එකට වෛරස් එන එක වළක්වා ගන්න තවත් එක් ක්‍රමයක් ගැන. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕන ඔයා තවමත් මගේ අප්ඩේට් පොඩ්ඩා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම මගේ අප්ඩේට් පොඩ්ඩා YouTube channel එක subscribe කරන්න. මගේ අලුත්ම වීඩියෝ නොටිෆිකේෂන් එකක් මාර්ගයෙන් ඔයා ගාවට ගෙන්වා ගැනීමට කැමති නම් යට තියෙන සීනුව බොත්තම ඔබන්න. අපි යමු වීඩියෝ එකට. ගොඩක් දෙනෙක් කරන ලොකු වැරද්දක් තමයි වෛරස් ගාඩ් කියලා මේ Play Store එකෙන් මේ 360 වෛරස් ගාඩ් එක වගේ විවිධ වෛරස් ගාඩ් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න එක. ඉතින් මේ වගේ වෛරස් ගාඩ් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගත්තාම වෙන්නේ වෛරස් එන එක වැළැක්වෙන කෙසේ වෙතත් තවත් වෛරස් ෆෝන් එකට ඇදලා ගන්නවා සහ ඔයාගේ ෆෝන් එක ස්ලෝ වෙන එකට වැඩිපුරම බලපාන එක හේතුවක් තමයි මේ වගේ ඇප් ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න එක. ඉතින් මම ඔයාලට මේ ෆෝන් එකෙන් ඉන්බිල්ම එන වෛරස් ගාඩ් එක ඇක්ටිවේට් කරගන්න කලින් මම ඔයාලට කියනවා මේ වගේ වෛරස් ගාඩ් ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න එපා කියලා. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපේ ෆෝන් එකේ ඔරිජිනල් වෙන වෛරස් ගාඩ් එක ඇක්ටිවේට් කරගන්නේ කියලා. ඉතින් ඔයා මුලින්ම යන්න ඔයාගේ ෆෝන් එකේ settings වලට. ඉතින් settings වලට ගියන් පස්සේ ඔයාට පුළුවන් යටට ගිහිල්ලා බලන්න ඔයාගේ ෆෝන් එකේ තියෙනවා Google කියලා. ඉතින් මේ Google settings වලට යන්නවා. ඉතින් මේ Google settings වලට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් යටට යද්දි තියෙනවා security කියලා. ඉතින් ඔයා යන්න මේ security එක ඇතුළට. ඉතින් security එකට ගියාම ඔයාට මේ වගේ display කරાવી. ඔයාට පේනවා ඇති මෙතන තියෙනවා security status කියලා. ඔයා යන්න මේ security status යටතේ තියෙන Google Player Protect කියන එක ඇතුළට. ඉතින් මේකට ටච් කරාම ඔයාට මේ වගේ display කරાવી. ඉතින් ඔයා බලන්න ඔයාගේ ෆෝන් එකෙත් මේ විදියට එම වෛරස් කාඩ් එක මෙතනින් off වෙලාද තියෙන්නේ කියලා. off වෙලා තියෙනවා නම් ඔයා මෙතනින් මේ ටික් එක on කරගන්න. ඉතින් off වෙලා තිබුණා ඔයාට මෙතන පේනවා ඇති message එකක් තියෙනවා full scanning protect off කියලා. මෙතනින් කියන්නේ ඔයාගේ ෆෝන් එකට වෛරස් එන වෛරස් ගාඩ් එක ෆෝන් එකෙන් ඉන්බිල්ට් වෙන වෛරස් ගාඩ් එක දැනට off කියන එක. ඉතින් ඔයා මෙතනින් මේ ටික් එක on කරගන්න. on කරගත්තන් ඔයාට බලා ගන්න පුළුවන් තවත් message එකක් එනවා green color එකකින්. මෙතනින් හරි ලකුණක් පෙන්නනවා looks good කියලා. ඊට පස්සේ යටින් පේනවාට no houseful app find කියලා. මෙතනින් කියන්නේ මගේ ෆෝන් එකට වෛරස් දැනට ඇතුල් වෙලා නැහැ, ෆෝන් එකේ කිසිම ගැටලුවක් නැහැ කියලා. ගොඩක් දෙනෙක් මේ ගැන නොදන්නවා වෙන්නත් පුළුවන්. දන්න අයත් ඇති කියලා මම හිතනවා ඒ අතරේ. මේ වීඩියෝ එක අද ගෙනාවේ ඒ නොදන්න අය වෙනුවෙන්. ඕනම Android ෆෝන් එකක මේ ඔප්ෂන් එක අනිවාර්යෙන් ඉන්බිල්ට්ම එනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ settings වලට ගිහිල්ලා මේ ඔප්ෂන් එක on කරගෙන ෆෝන් එකට විවිධ ඇප්ලිකේෂන් ගන්න නැතුව ඔයාගේ ෆෝන් එක ආරක්ෂිතව තබා ගන්න වෛරස් වලින්. ඔයාට මේ වීඩියෝ එකේ මොනවා හරි ගැටලුවක් තිබ්බනම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න. මම ඔයාට වීඩියෝ එක අවසානයේත් කියනවා ඔයාගේ ෆෝන් එකට Play Store එක හරහාවත් Google එක හරහාවත් කිසිම වෛරස් ගාඩ් එකක් ඔයාගේ ෆෝන් එකට